ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සුපර් 4 වටේ ප්‍රථම තරඟය මේ වන විට කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. ජයග්‍රහණය සඳහා ලකුණු 284 ඉලක්කයක් හමා යන ඉන්දිය කණ්ඩායම කඩලු 3ක් දෙවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 228ක්. කාසේ වාසය දිනා තරගයේ ප්‍රථමයෙන් පන්දුර පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කළා. නායක මොහමඩ් අෂ්රෆුල් රැස් කළේ ලකුණු 20ක් පමණයි. තමීම් ඉක්බාල් ලකුණු 55කට දැවී ගියේ ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ මහින්ද්‍ර සිං ධෝනි අතර උඩ පන්දුවක් ලබා දෙමින්. රකීබුල් මසන් ලකුණු 25කට දැවී ගිය අතර මුෂෆික රහීම් ලකුණු 22ක් රැස් කළා. විශිෂ්ට ප්‍රතිහාරමයක නිරත වූ ආලෝක කපාලි ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා. මේ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය වාර්තා කළ මංගල ශතකයද වෙනවා. පන්දු 96කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 10ක් සහ 6 පාර 5ක් ඇතුළත්. කොළඹ රාජකීය විදුහල පරාජය කරමින් මෙවර බ්‍රැඩ්බි පලිහ තමන් සතු කර ගැනීමට මහනුවර ත්‍රිපුර විදුහල් කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් අද පැවති දෙවැනි අදියරේ තරගයේ ජය හිමි වුණේ රාජකීය කණ්ඩායමටයි. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට අවතීර්ණ වූ මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම තරඟාවලියේ පෙරමුණගෙන සිටියා. ඒ පළමු අදියරේ තරගයේ ලකුණු 24ට 12ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් වීම හේතුවෙන් මෙම තරගය ආරම්භයේ පටන් තියුණු මුහුණුවරක් ගත්තා. එහෙත් අද තරගයේ පළමු භාගය අවසන් වන විට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට කණ්ඩායම් දෙකම සමත් වූයේ නැහැ. දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්눔 කළ රාජකීය ක්‍රීඩකින් දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. ඊළානතුරුව උත්සාහක දිනුමක් වාර්තා කළ රාජකීය කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගත්තා. ඒ ලකුණු 8ට බිඳුවක් ලෙසයි. කෙසේ වෙතත් රාජකීය කණ්ඩායමට මෙම තරඟාවලියේ ජයග්‍රහණය සඳහා එම ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ අනුව තරඟ දෙක අවසානයේ ලකුණු 4ක් ඉදිරියෙන් සිටි ත්‍රිත්ව කණ්ඩායම මෙම තරඟාවලියේ ජයග්‍රහණයේ හිමිකරුවන් බවට පත් වුණා. 1945 වසරේදී ආරම්භ වූ මෙම තරඟාවලියේදී ත්‍රිත්ව කණ්ඩායම බ්‍රැඩ්බි පලිහ දිනාගත් 35 වෙනි අවස්ථාව මෙයයි. රාජකීය කණ්ඩායම අවස්ථා 28කදී මෙම තරඟාවලියේ ජයග්‍රාහකයන් බවට පත්ව තිබෙනවා. 1992 වසරේදී මෙම තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ආසියානු සම්මේලන අභියෝගතා කුසලාන තරඟාවලිය සඳහා සාර්ථකව මුහුණ දීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක චතුර මధుරංග පවසනවා. මෙම තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පුහුණු වීම ආරම්භ කර තිබෙනවා. ආසියානු පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය ජූලි මාස 30 වෙනිදා ඉන්දියාවේ බැංගලෝරයේදී ආරම්භ වනවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිතයි. එම කාණ්ඩයට උතුරු කොරියාව, මියන්මාරය සහ නේපාලය ඇතුළත්. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය උතුරු කොරියාව සමග ජූලි 31 වෙනිදා පැවැත්වෙනවා. අගෝස්තු 2 වෙනිදා ශ්‍රී ලංකාව තරඟ වදින්නේ මියන්මාරය සමගින්. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය අගෝස්තු 4 වෙනිදා පැවැත්වීමට නියමිතයි. මේ අතර සත්කාරක ඉන්දියාව, ටර්ක්මෙනිස්තානය, තාජිකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තරඟ වදින්නේ ඒ කාණ්ඩයෙන්. අපි බලාපොරොත්තු වෙන ආසියානු කුසලාන අවසාන මා තරඟයේ තරඟාවලියේ අවසාන පූර්ව තරඟයට සහභාගී වෙන්න තරඟ 3ක් තියෙනවා. තරඟ 3න් තරඟ 2ක් දින්නොත් අවසාන පූර්ව තරඟයට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපේ බලාපොරොත්තුව අවසාන පූර්ව තරඟයට සහභාගී වෙලා ඒ වගේම අවසාන මා තරඟයට සහභාගී වෙන්න. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් ජයසූරිය ආවාදයකට ලක්ව සිටිනවා. මගේ දැනට දකුණු කකුලේ පොඩි ආබාධයක් තියෙනවා. ඉතින් ඒක දැනට මේ සුව කරගෙන යනවා මේ දවස්වල. මම හිතන්නේ ඊළඟ සඳුදා වෙනකොට මම පුහුණුවීම ආරම්භ කරනවා.